පෝට් සිටි සූර්ය උදානය 2025. ඉතින් අවුරුදු කුමාරයා කුමාරි තරගෙට අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ. හායි ගයිස්, ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අද මේ පෝට් සිටියට මගේ පාස්පෝර්ට් ඇලවුන්ස් එකට ගන්න පුළුවන් ලික දෙක ගන්න. ඉතින් මේ නැත්තම් මේකට එන්නේ නැහැ, මේකේ පට්ට ගණන් කියලා කිව්වා කට්ටිය. එන්නත් එපා, අරක්කු ගන්න විතරක් එන්න. අපි ඇතුළට යන්නේ මේ අප්පට මේක ඇතුළේ එක් කරනවා. ඉතින් මේ තමා එන්ට්‍රන්ස් එක. මෙතනින් ඔයාලට චෙකින් එකක් වෙලා එන්න පුළුවන්. ඇතුළට ආවට පස්සේ මෙතනට එනකන් එන්න පුළුවන් සාමාන්‍ය පුරවැසියන්ට පාස්පෝර්ට් එකක් කරේ මේ මොකද චෙකින් කරන්නේ නැහැ. හැබැයි ඔයාලට මේ ඉස්සරහ පේන කවුන්ටරෙන් එහාට යන්න ඕන නම් අනිවාර්යෙන් පාස්පෝර්ට් හෝල්ඩර් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඔයා වෙන රටකට ට්‍රැවල් කරලා තියෙන්න ඕනේ. මේ ට්‍රැවල් කරලා දින 4ක් ඇතුළත එන්න ඕනේ. අපි ඉස්සරහට ගිහලා බලමු. මෙතන යන තැන ස්පාසි ලෝන් එක තියෙනවා. අපි ස්පාසි ලෝන් එක ගත්තා. ඊට පස්සේ ලක්කා කේඩ් එක තියෙනවා. මේ පැත්තේ මොකද්ද? කැෂෙව් තියෙනවා. කජුලියෝ දෙන්නෙක් ඉන්නවා. ස්ටෝක්ස් ෆ්‍රොම් මේකට. ඉතින් මෙතනින් ස්කෑන් කරලා යන්න දෙන්නේ. CDF duty free එක මේක තමයි අරක්කු තියෙන්නේ නේද? ඉස්සරහට හරි හංගෙන කොහොම තියෙනවා බල් ලීටර්ස් කීයද ගන්නේ? 2.5 ලීටර්ස් ගන්න පුළුවන් නේ. කොහොමද වලදී ඉස්සෙල්ලා වටයක් දාමු. buy two get one free කියපුවම උඹට free එක අරන් යන්න පුළුවන් නෙලිය. buy one මේක පාස්පෝර්ට් දෙකකට ගන්න පුළුවන්. Promotion buy two get one. There's a buy two get one offer for entire this item, so which is especially for departure. Departure? Departure. අපි අරේවල එතකොට අපි නෑ මෙහෙන් බිල් එක දාලා දෙනවා මේ එතකොට එයාපෝට් එකෙන් ඒ එලවුන්ස් එක අපිට ගන්න පුළුවන්. මෙහෙන් ගෙවන්න ඕන. එතන චොක්ලට් කෑලි 25ක මික්ස් පැක් එකක් තියෙනවා. ඒක $16. ඉතින් මෙතන වැලියු පැක් එකක් තියෙනවා. ස්නිකර්ස් පීසස් 17ක්. ප්‍රයිස් එක කීයද? $25යි. පත්ත ගණන් යපුවා මේක. ඉතින් මෙතන තියෙනවා $13ට මෙතන ලොලිපොප්ස් තියෙනවා. ඊට පස්සේ මාස් එකේ $16 පැක් එක, බවුන්ටි 16යි, ස්නිකර්ස් 16යි. මේක 15යි. මේක චූටි කැල්ලි 15 කියන 4500. මේක $15යි 4500ක්. මේක $18යි. මේක ගණන් වැඩි කියන්නේ මේක. ඩුබායි වලට වැඩිය නම් මේකේ ලාභයි. මේක $100ක් කිව්වා ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන්. මේක $78ට තියෙනවා. මේ කලෙක්ෂන් එකම 84 89 මෙන්න මේක මාරු සුවඳයි. ඉතින් මෙතන තියෙනවා MacBook Air එක $779. ඒක නම් ප්‍රයිස් කොහොමද දන්නේ මාකට් එකේ. iPhone 16 එක $899 ඉන්නේ. මේක ගන්න වැඩි නේද? 2.15 2.15. iPhone 16 Pro එක තියෙනවා $10,99ට. ඒක 2.6 එකට යනවා නම් 1299. ඉතින් ඩොබ්ලර් රෝල් තියෙනවා $16යි. ඉතින් මෙතන තියෙනවා බොම්බේ ෂැෆී එක $30යි.
ලීටර් එක. ඉතින් මෙතන තියෙන මේ වොඩ්කා එකත් මම ඔයාලට කොළඹ කටුනායක රිවිව් එකේ පෙන්නුවා $17ක් වෙනවා මෙහි. චයිනීස් ජින් එකක් තියෙනවා $21යි. මේක ගොඩක් තියෙන චයිනීස් බ්‍රෑන්ඩ්. වැලන්ටයින් එක තියෙනවා. මේක වෙන වේරියේෂන් එකක්. ඒක $33ක් වෙනවා. $33ක් වෙනවා 9900. මංකි ෂෝල්ඩර් තියෙනවා $47ක් වෙනවා. බ්ලැක් එක තියෙනවා ජොනි වෝල්කලාගේ $84ක් වෙනවා. හැබැයි දෙකක් ගත්තොත් තමයි ඒ ඔෆර් එක යන්නේ. ඉන්න මෙතන තියෙනවා ෆ්‍රේමස් ගෝස් එක. සාමාන්‍යයෙන් මම හිතන්නේ මෙතන තියෙන විස්කෝ වලින් අඩුවටම තියෙන මේක වෙන්න ඕනේ. හැබැයි මේක පොඩ්ඩක් ස්පෙෂල් එඩිෂන් එකක්ද මොකක්ද දන්නේ ස්ටිකර් එක පොඩ්ඩක් වෙනස්. මේක $28ක් වෙනවා. ඉතින් ඔයාලට පේන්නේ මේ ගොඩක් විස්කි වර්ග තියෙන්නේ චයිනීස් බ්‍රෑන්ඩ් වලින්. දැන් තියෙනවා ජැගමයිස්ටර් 1 ලීටර් $24යි. ඉතින් දෙවාස් එක තියෙනවා වයිට් ලේබල් එක $24යි. ඉතින් මෙතන රෙඩ් ලේබල් තාම දාන්න නැහැ. හැබැයි රෙඩ් ලේබල් බෝතලයක් $21යි ලීටර් එක. මම මේකෙන් දෙකක් ගන්නවා. ඉතින් රෙඩ් ලේබල් දෙකක් නැත්නම් 44 අපි වයින් ගන්න නැහැ. මොකද වයින් දෙන්න කවුරුත් ඇත්තෙත් නැහැ. මේ ඇතුළේ තියෙන මට කියන්න ඕන ඔව් මම කියන්නේ මේ ඇතුළේ තියෙන ප්‍රොඩක්ට් එක තාම අපි ලොන්ච් කරන රෙගුලර් සයිස්. හරිද? මේ සබර් ජෙල් දෙකක් තියෙනවා. අලුතින් ලොන්ච් කරන බොඩි ස්ප්‍රේ දෙකක් තියෙනවා. තාම අපේ ගාව නැහැ. මේක තමයි අලුතින් ප්‍රොඩක්ට් එක. මේ ඇතුළේ තියෙන රස white jasmine mask එකක් තියෙනවා. white jasmine facial scrub. හරිද සර්? මේක 4pm just traveling size 4pm. I think this is Unawatana. This same Unawatana 4pm like a roll on sir. This is the bath and shower gel. මේක body lotion වගේ එකක්. මේක aloe vera gel ඇටටෝල් use කරන්න පුළුවන්. body spray දෙකක් තියෙනවා සර්. ආයි කැකනන් පැක් එක. MRP 24,000. So it is 15,900 දෙන්න පුළුවන් discount price. 15,900. Yes. මේක වෙත් තව box එකක් තියෙනවා මේක එවිලා දෙන්න 1 year වගේ. ඔව් මේක කොහොමද price එක? ඒක ඕපන් කරනකොට මේක 22,000 sir. මේක දෙක ගාණක් තමයි එන්නේ. 15,900 no this also. This is same price no? Same price sir. දෙකම same price. Okay. ඉතින් පෝට් සිටියෙන් පැත්තරම් පෝට් සිටියා වෙනමකුත් නෙමෙයි මේ අර අරක්කු බෝතල් දෙක ගන්න නැත්නම් ඉතින් ඒක ඇතුලේ ගන්න දෙයක් නැහැ මේ. ඉතින් ඔන්න ඔය විදියට පෝට් සිටි එකට ගියා. පෝට් සිටියේ ඇත්තටම යනවා නම් යන්න ලික ගන්න විතරක් නැත්නම් ඒක ගන්න ඇති ලබ්බක් නැහැ. අනිත් ඔක්කොම පට්ට ගණන් අනික මේ මුගේ වලුවන්ගෙන් නැති වෙන්නේ අපි යෝගිය. කස්ටමර් සර්විස් එක ඕනට වැඩි. සෙන්ට් එකක් අරගෙන බලපුවම ඉල්ලා පූර්ව ගන්න අපි ගන්න ඕනේ කරේ ඒගොල්ලෝ ගන්න කැමති අපි ගන්න ඕනේ. ඒකින් එහෙම කරන්න එපා මේ මොකද්ද පොඩක් ස්ටෙප් කරන්න එපා මේ අර අක්කට කියන්නේ. අරයිවල් ඩේට් එකේ ඉඳන් දවස් 4ක් ඇතුළත ඇවිල්ලා පාස්පෝර්ට් ඇලවුන්ස් එකට ගන්න පුළුවන් ඔය ලිකර්ස් දෙක. ඉතින් මම වෙනම පොත් ගත්තා කියන අර චොකලට් පකේකුයි ඩූරියන් පැකට් එකක් ගත්තා මේ මුඩ ඩූරියන් ඕනේ කියලා. මේ සාමාන්‍යයෙන් වැඩි හරියක් තියෙන චයිනීස් ජින් වර්ගයි විස්කි වර්ගයි. ඒවත් සාමාන්‍යයෙන් ටිකක් ගණන් වැඩි. එතකොට
එතකොට අපි යනකොට ග්‍රාන්ට්ස් අරේ මේ තිබ්බේ නෑ. රෙඩ් ලේබල් තිබ්බා, බ්ලැක් ලේබල් තිබ්බා, ජැක් ඩැනියල් තිබ්බෙත් නෑ. පොඩි ඔය හොඳ විස්කී ටිකක් තමයි තිබ්බේ. ඉතින් ඒ ටික අරන් කරන්න දෙයක් නෑනේ. අර අවුලක් නෑ. ඉතින් පාස්පෝර්ට් ඇලවුන්ස් එකට අරක්කු බෝතල් දෙකක් ගන්න දෙන එක වටිනවා. එයාරෙන් ඉතින් වටිනාකමක් නෑ. ඒකින්ද ගිහිල්ලා අරන් එන්න බෑ.